මේ වැස්සේ උණු උණුවෙන්ම කන්න මෙන්න මම වඩේ ගෙනාවා. ඉතින් බලන්න මම මේ වඩේ හැදුවේ බීට් වලින්. ඔයාලා හිතනවා ඇති බීට් වලින් කොහොමද වඩේ හදන්නේ කියලා. එන්නකෝ එහෙනම් මාත් එක්ක මම හදලා පෙන්නන්නම්. ඉතින් මුලින්ම බීට් කලේ අපි හොඳට සුද්ධ කරලා ඒක ග්‍රේට් කරගන්න ඕන. චූටි කෑලි වලට මෙන්න මේ වගේ අපි ග්‍රේට් කරගෙන ඒක අපි භාජනයකට දාගන්න ඕනේ. ඒ දාගෙන ඒකට අපි එකතු කරගන්නවා තිරිඟු පිටි. ඊට පස්සේ අපි එකතු කරගන්නවා සූදුරු. ඊට පස්සේ මිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම අමු මිරිස් කරල් 3ක් විතර, හොඳට තලාගත්තු ඉඟුරු සුදු ලුණු ගෙඩියක්, අන්තිමට කරපිංචා. මේ තියෙන්නේ මම කලින් දවසේ රෑ පෙඟෙන්න දාලා තිබ්බ පරිප්පු ටික. මම දැන් මේකේ වතුර ටික පෙරලා පරිප්පු ටික අරගෙන මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. මේක බ්ලෙන්ඩ් කරගද්දි අපි මේකට එකතු කරගන්න ඕනේ වියලි මිරිස් කරල් 5ක් 6ක් විතර. මේක ඉතින් අපේ රස අනුව ප්‍රමාණ අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි මේ මිශ්‍රණය හොඳට මික්ස් කරගන්න ඕනේ. මේක හොඳට මෙන්න මේ වගේ මික්ස් වුණාම අපිට ලුණු මදි නම් චුට්ටක් රස බලලා ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් ඉතින් ඔන්න වඩේ හදන්න තමයි තියෙන්නේ. දැන් මම මගේ අත්වල තෙල් චුට්ටක් ගාගෙන මං කැමති හැඩයට මෙන්න මේ විදියට හදා ගන්නවා. දැන් තියෙන්නේ අපිට කරකරස් ගාලා හැපෙන විදියට අපේ වඩේ ටික බැද ගන්න. මේක මේ වැස්සේ තේ එකක් එක්ක කන්න තිබ්බනම් මාරයි. මම නම් ඉතින් වඩේ වලට කොහොමත් පෙරේතයි. ඉතින් වෙනස්ම රසයකුත් එක්ක අපි මේ බීට් වලින් හදපු වඩේ ඔයාලත් හදලා බලලා කාලා රස කියන්න හොඳද? හැමදාම වගේ එහෙනම් මේ හાર્ට් එක මගේ වීඩියෝස් බලන ඔයාට